ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ පිහිටි ගාලුකොටුව ඉතිහාසය සංස්කෘතිය සහ ස්වභාවික සුන්දරත්වය එකට එක්වන අද්විතී ස්ථානයක් ලෙස ලෝක ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. එක්දස් 580 වර්ෂයේදී පෘතුගීසීන් විසින් මුල්වරට මෙම කොටු ඉදිකරලා තියෙන අතර 1649 වර්ෂයේදී ලන්දේසීන් විසින් එය තවත් ශක්තිමත් කර අද දකින ආකාරයට සංවර්ධනය කරලා තියෙනවා. පසුව බ්‍රිතාන්‍යයන්ගේ පාලනය යටතේදී මෙය වැදගත් පරිපාලන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරලා තියෙනවා. අද වන විට ගාලුකොටුව යුනෙස්කෝ ලෝකුරුමයක් ලෙස නම් කරලා තියෙන අතර සියවස් ගණනාවක් පැරණි ගොඩනැගිලි ගල් බැමි ආලෝක කුළුණු කෞතුකාගාර සහ පටු වීදි එහි සුවිශේෂී අලංකාරය තවමත් රැකගෙන ඉන්නවා. කොටුවට ඇවිදින විට යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පය සහ ශ්‍රී ලාංකීය සංස්කෘතිය එකට මුසු වූ අපූර්ව වාතාවරණයක් අත්විඳින්න පුළුවන්. එමෙන්ම ඉන්දියන් සාගරය දෙසට දිවෙන කොටු බැම්ම මත සිට හිරු බැස යන දර්ශනය නැරඹීම සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය අත්දැකීමක්. ගාලුකොටුව කියන්නේ අතීතයේ ආරක්ෂක බලකොටුවක් පමණක් නෙවෙයි. අද එය ඉතිහාසය, කලාව, සංචාරක ආකර්ෂණය සහ ශ්‍රී ලංකාවේ උරුමය ජීවමානව රැකගෙන සිටින වටිනා ස්ථානයක්. මේ තමයි ගාලුකොටුවේ පිහිටි තාරකායි උදට්ටාලය. එහෙමත් නැත්නම් ස්ටා බෑස්ටන්. 17 වන සියවසේදී ලන්දේසින් විසින් කොටුවේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා මෙය ඉදි කරලා තියෙනවා. මෙම ස්ථානයේ සිට සතුරු හමුදා නිරීක්ෂණය කර කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමට හැකි වූ අතර එහි තාරකා හැඩති සැලසුම් නිසා ස්ටා බෑස්ටන් යන නාමය ලැබිලා තියෙනවා. අද වෙන විට මෙය ගාලුකොටුවේ ඉතිහාසය සහ යුද ඉංජිනේරු ශිල්පය විදහා දක්වන වැදගත් සංචාරක ස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඔබත් ශ්‍රී ලංකාවේ අතීතය සමීපයෙන් අත්විඳීමට කැමති නම් ගාලුකොටුව ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ස්ථානයක් වෙනවා.